මම ගෙදර යනකොට බත් එක බෙදලා මේසුරින් තියලා තියේවි. හැබැයි මට අද වෙනකන් එක විනාඩියක් තිබුණා දහන්න අම්මගෙන්. අම්මේ අම්මට මහන්සිද කියලා. යාළුවෙක් ගෙදර ආපු වෙලාවට යාළුවට බත් එක බෙදලා දීලා ඕනතරම් මගේ අම්මා දම්කුඩ ගන්න නැති. ඕන අද ඔයගොල්ලෝ ඇඳන් ඉන්න එක ඇඳුමකවත් උට එක පැල්ලමක්වත් නැතුව ඇති. හැබැයි අම්මා අඳින ඇඳුම් වල පැල්ලම් ගණනාවක් ඇති. මෙතන ඉන්න සමහර දරුවෝ ඇති උටේ සමහර අම්මලා ඇති තාම සපත්තු දෙකක් දාපු නැති අම්මලා. අද වෙනකන් උටේ අම්මගේ ඇස් වලින් වැටෙන සතුටු කඳුළු බලනෝමයි කියලා හිතන්නේ ඒව තමයි මේ ජීවිතේ තියෙන්න ඕනේ හීන. උටේ අද වෙනකන් ඔය වචන සැර වුණා නම් අම්මගේ ඉස්සරහා. අනිත් පස්සේ වචන නවතින්නේ. මොකද මේ ජීවිතේ දිනනකන් අම්මා බලාගෙන ඉන්නෝ. ඔය වැස්සන කඳුළු වලින් කියන්නේ මම ජීවිතේ දවසක මගේ අම්මව දිනවනෝ කියලා. අර විශ්වවිද්‍යාල ගේට්ටුව ළඟට මගේ අම්මා එයි එක දවසක අම්මට තියෙන හොඳම ඇඳුම ඇඳගෙන අද මේ මගේ ළඟ ඉන්න නරක යාළුවා මේ ජීවිතේ වැරදුනාට පස්සේ නෑ පුතේ අර උදේ පාන්දර එනවර තැඹිලි ගෙඩිය කපාගෙන පරණ වතුර බෝතලයකට දාගෙන ඒ තැඹිලි වතුර ටික අරගෙන අම්මා එනවා පොලිසිය ගේට්ටුව ගාවට පුතාව බලන්න. ඉතින් කුඩු ඇතුලේ ඉන්න පුතාව අද හිතනවා නම් අර බයික් එකේ රෝදේ උස්සගෙන යන යාළුවගේ බයික් එකට නගින්න පුතේ මේ වචන නෙවෙයි කියන්නේ. අද අම්මලා 100 ගණනක් පුතාලගේ පෙට්ටි පෙරලගෙන අඬනවා මලකෙවල් වල. මොකද කිසිම පිළිබි ළමයෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් කැමති නැහැ නැහැදිච්ච කමට ගෙදරට කෙල්ලෙක් එක්කන් එනවට අවුරුදු එකමාරක් බැන්න තාත්තගෙන් කෑම එකක් ඉල්ලන්න කලින් මේ දුවට කෑම එකට කෑම දෙකක් ලැබුණේ. අද කන්න නැහැ. අද කෑම එකක් ඉල්ලනකොට ආදරවන්තයෙක්ගෙන් ලැබුණේ කණේ පාරක්. අවුරුදු එකමාරක් ගත වෙනකොට පුංචි දරුවෙකුත් හම්බ වෙලා ඒ පුංචි දරුවට දෙන්න අද කිරිනේ කිරි පැකට්ටක් ගන්න සල්ලි නේ මතක් වෙනවා තාත්තා එකින් එකට කිරි පැකට් ගෙනල්ලා දුන්න විදිහ මේ දුවට. මොකද ඔබ ජීවිතේ දිනපු දවසට තාත්තා කවදාවත් කියන එකක් නෑ පුතේ මට සරමක් ගෙනල්ලා දෙන්න කියලා. තාත්තා කවදාවත් ඉල්ලන එකක් නෑ පුතේ මට ෂර්ට් එකක් කරන් දෙන්න කියලා. හැබැයි තාත්තා ආසයි එක දවසක මගේ දුව මේ ජීවිතේ ඉස්සරහටම ගිහින්